මම බලාගෙන හිටියේ පරිසරය දිහා. ඈතින් පන්සලක ගාථා කියන සද්දය ඇහෙනවා. කුරුල්ලොත් ගෙවල් වලට යන වෙලාව මේ මල් සුවඳකුත් තියෙනවා. හරිම ලස්සනයි. තව චුට්ටකින් හඳත් පායයි. මෙතනට තමයි හැම මාසෙම ලස්සනටම හඳ පායන්නේ ඉස්සෙල්ලා. මම හිතන්නේ කලිනුත් මම එහෙම එකක් දැම්මා. ඉතින් අනිත් පැත්තෙන් මගේ හිතේ පොඩි දුකක් තියෙනවා. මේ වෙලාවේ ඕගොල්ලන්ට ස්තුති කරන්න ඕනේ. මගේ අම්මගේ මල ගෙදරට එන්න බැරි වුණාට ගොඩක් අය ශෝක ප්‍රකාශ කරලා තිබ්බා. ගොඩක් අය ආවා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ අතිශය වේදනාකාරී අවස්ථාවේ මාත් එක්ක හිටියට. මම මේ පරිසරය දිහා බලාගෙන කල්පනා කරේ අපිටත් ඇයි දියුණු රටවල් වල වගේ ලස්සන රටකට උරුමකම් කියන්න බැරි කියලා. මේ වර්තමානයේ අපි ලස්සන රටක් ගැන ගොඩාක් කතා කරනවා. ලස්සන රටක් හිතෙන්න නම් කුණු නැති වෙන්න ඕනේ. ඒතර කුණු නැති වෙන්න නම් කුණු සම්පතක් කියන එක අපිට තේරෙන්න එපයි. කුණු කියන්නේ ඇත්තටම මිල කරන්න පුළුවන්, මුදල් කරන්න පුළුවන් දෙයක්. බෝතල් වෙනම විකුණන්න පුළුවන්, කඩදාසි වෙනම විකුණන්න පුළුවන්, නොදිනන අපද්‍රව්‍යات අපිට විකුණන්න පුළුවන්. ඒ වගේම මේවා කොම්පෝස් කරන්න එහෙමත් පුළුවන්. ඒවට කොහොමද අපි කරන්නේ? ඉතින් එහෙමනම් අපි අපේ ආකල්ප දියුණු කරගන්න ඕනේ. පළවෙනියෙන් අපි ගම්බද කුණු එකතු කරන්නේ නැති තැන්වල නම් ඒ පළාත් පාලන ආයතන වලින් කුණු ලොරි හැමතැනටම එන්නේ නැත්තම් ඔබම නම් කුණු වෙන් කරගන්නේ. ඔබට පුළුවන් ඔබේ ගෙවත්තේ ඒ වෙනුවෙන් වෙන වෙනම කුණු මේ බැහැර කරන ක්‍රමයක් හදාගන්න. හරි ලේසි. ඒක ඔය හිතන තරම් අමාරු නෑ. පළවෙනි දෙවෙනි දවස් දෙකේ පුරුදු වුණාම ඉබේ මේක පුරුදු වෙනවා. කොහොමද කුණු දාන්නේ, කුණු වෙන් කරන්නේ, කසල කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා අපි ඒක කතා කරන්න ඕනේ. දැන් විශේෂයෙන්ම මේ මම දැකපු ගොඩක් ওই දියුණු රටවල් වල තියෙනවා මේ ඒ සඳහාම වෙනම වාහන ඒ බින්ඩේ කියලා එදාට කියන්නේ. පහුගිය දවස් ටිකේ සති 3කට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ හිටියා. ඇත්තටම සිඩ්නි වලත් හිටියා, මෙල්බර්න් වලත් හිටියා. කසල කළමනාකරණයේදී ඒ රට එකම විදිහයි. එකම විදිය වාහන එනවා මේ කොළ පාට, රතු පාට, තැඹිලි පාට පියන් තියෙන මේ කුණු බාල්දි තියෙනවා. ඉතාවුෂ මේ වීඩියෝ එකක් මේකෙන් ඔයගලන්ට දාන්නම්. මේ ක්‍රිස්ටෝගේ ගෙදර ඉස්සරහයි ඒක ගත්තේ. මේ වෙලාවේ ක්‍රිස්ටෝ සහ මෙලානි ඒ සෙනවිරත්න ජෝඩුව, ඒ වගේම සඳුන් සහ ටානියා, මියා, රයන් ඒගොල්ලෝ, ඒ වගේම මතක් කරන්න ඕනේ කට්ටියක් ඉන්නවා චිත්‍රානි සහ ආයේෂ්. ඒ වගේ මට මෙල්බර්න් වලදී හම්බෙච්ච ගොඩක් අය මේ එක මම මේ කුණු කතාව කියන්නේ කුණු ගැන කතා කරා. ඉතින් ඇයි අපේ රට මෙහෙම වෙන්නේ කියලා අවුරුදු 30 40 ගණන් ඒ රටවල් වල ජීවත් වෙන අයට මේක 아무තු දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ කුණු හරි ලස්සනට කළමනාකරණය කරනවා. විශේෂයෙන් ඒගොල්ලන්ට මේ ප්‍රාදේශීය පළාත් පාලන ආයතන වලින් දීලා තියෙනවා කොළ පාට වගේ අර දිරන මේ බෑග් එකක්. එදිනෙදා කුණු ඒගොල්ලෝ බැහැර කරන්නේ ඒකට. ඒතකොට ඒ ඩස්ට්බින් එකට දැම්මහම මේ වීඩියෝ එකේ තියෙන විදියට කුණු ඇවිල්ලා අරගෙන යනවා. පවුල එකමුතු වෙලා තමයි මේ බින්ඩේ එකේ කුණු මේ එළියට දාන්නේ. ඉතින් ඒ වගේ අපිටත් පුළුවන්. ඉතින් මට ආරංචි වුණා මේ වාහන ලංකාවේ තියෙනවලු අවුරුදු ගානක ඉඳන්. මේ විදිය ඒ වාහන අපිට ගෙනල්ලා තියෙනවලු. හැබැයි සමහරට ලංකාව අර හැංගීම්බර රටක්නේ. ලංකාව ගොඩක් වෙලාවට තීරණ ගන්නේ මුලින් නෙමෙයි හදවතින් මේ ලංකාව කරන අය. ඒක නිසා එක්කෙනෙක්ගේ රස්සාව නැති වෙයි, පව් මිනිහෙකුගේ රස්සාව නැති කරා කියලා හිතලා ඒ වාහන වලින් ප්‍රයෝජන ගන්න නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි හොඳටම මේ රට ගැන අවබෝධයක් තියෙන කෙනෙක් මට කිව්වා නෑ ඔය වාහන ලංකාවේ තියෙනවා කියලා මම මේ ගැන කතා කරනකොට. ඉතින් ඒක නිසා මම කැමතියි මේ විදිය මේ රටක් අපි හදන්න ඕනේ. අඩු ගානේ තව අවුරුදු 5ක් 6ක් ඇතුළතවත් අපි මෙහෙම රටක් හදමු. ඒකට අපිට ওই මීසට මුල්ල කුණු කන්ද නාය ගියා වගේ කතන්දර, මිනිස් ජීවිත නැති වුණා වගේ කතන්දර අපිට අහන්න වෙන්නේ නැහනේ නේද? ඒ වගේම දැන් පහුගිය දවස්වල අපි මූණ දීපු දිට්ටාසුළු කුණාටුවේදීත් බලන්න මම දැක්කා සමහර මේ ගංගා ද්‍රෝණි අයිනේ එහෙම නැත්නම් පාලං අයිනේ තට්ටු පිටින් කුණු මේ තැන්පත් වෙලා තිබුණා. සමහර අය ඒ කුණුට ඇවිදගෙන ගියා පාවඩ උඩ යනවා වගේ ගෑස් ටැංකියෙම එකතු කරන වීඩියෝස් ගියේ මේ එතකොට මම හිතුවේ ඇත්තටම ගඟ යාට ඕනේ ඉඩ ගත්තා. මේ ගෙවල් ගඟට ගියා, ගඟ ගෙට ගියා. ඒකනේ උනේ. ඉතින් එහෙම වෙන්නත් අපි පරිසරයට රිදෝපු හින්දානේ එහෙම වෙන්නේ නැත්තේ. ඒතකොට මේ කුණුත් මේ ගඟවල් වලට ඕනේ තැනක බැහැර කරන එක හරි කැතයි. කුණු කියන්නේ මේ ගඳ ගහන දේවල්ම විතරක් නෙමෙයි ඈ. කුණු කිව්වහම අපි වතුර බීලා වීසි කරන ප්ලාස්ටික් බෝතලේ, සිගරට් කොටේ. එතකොට බුලත් කාලා අර මේව හුණු ගන්නනේ. ගොඩක් වෙලාවට මම දකිනවා රියදුරු මහතුරු නම් බුලත් කෑවා. මේ බස් එකේ සීට් එක යට තමයි හුණු ගානේ. ටිකක් කල් යනකොට මේ ගයක් හදන තරම් හුණු එකතු වෙලා එක්ක බස් එකේ මේ බොඩි එකේ අර කොහේ හරි. ඉතින් ඒ වගේම
මේ ටොෆි කොළ එතකොට තව මේ ඔය පොඩි ඔය දවටන ඒවා ඒ ඔක්කොම කුණු තමයි. හැබැයි ඉතින් ප්ලාස්ටික්ද නැද්ද කියලා අඳුරන්න තරම් අපිට මොලයක් තියෙනවානේ. අපිට පුළුවන් ඒක අඳුර ගන්න. වතුර එක මෙහෙම බිව්වා වතුර එක වීසි කරනවා. එහෙම කරන්න එපා. ඒ වතුර බෝතලයේ නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ඔය අධිවේගී මාර්ගවල නම් ගොඩක් වෙලාට ප්‍රතිචක්‍රීකරණය කරන්න දාලා තියෙනවා. ඉතින් හැමෝම අධිවේග මාර්ගවල යන්නේ නැහැ. ලංකාවේ ගොඩක් ඉන්නවා තාම අධිවේග මාර්ගය 60වත් දැකලා නැති මිනිස්සු අනේ. ඒක නිසා මේ කුණු අපිට සම්පතක්. මේ කුණු අපි නැවත ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදියට ඒකේ මුදල් උපය ගන්න පුළුවන් විදියට අපි අපේ මේ ජීවිත හදාගමු. අපි ඒකට අනුගත වෙමු. අපිට ඒක අමාරු නෑ. ওই මුල ටික විතරයි කරන්න අමාරු වුණා කියලා හිතන්නේ. ඒකත් ඉතින් සමහර අයගේ නම් උද්දච්චකම ඉඳ මේක මොකද? මගේ රටනේ මම මගේ කුණු වීසි කරනවා. මයි අපි බදු ගෙවන රටනේ. මට පුළුවන් මගේ කුණු වීසි කරන්න. එහෙම හිතන මිනිස්සු ඉන්නවා. අපි නවකර සභාවට බදු ගෙවනවානේ. අපිට පුළුවන් අපේ කුණු වීසි කරන්න. එහෙම කරන්න එපා. එතකොට කුණු වලට වඩා ඔයගොල්ලෝ ගඳ ගන්න මිනිස්සු. තමන්ගේ ආකල්ප හදාගන්න. මේ ළඟදී දවසක මම ඔය සිත්සිරිපා ඉස්සරහා ඇවිදවිදිද්දි හරිම ලස්සනට ඇඳගත්ත ඉතා වටිනා අත්බෑගයක් ගත්ත අම්මා කෙනෙක් යනවා. එයාගේ අවුරුදු 5 දුවත් එක්ක. 5ක් විතර ඇති කියලා මම හිතුවා දුවට 5මද කියන්න දන්නේ නැහැ. නමුත් ආසන්නයි. එතකොට අම්මට අග්ගාලා දුවට අරන් දීපු අයිස්ක්‍රීම් එක මෙහෙම කැඩුවා. කොලේ බිමට දැම්මා. දැන් අම්මා යනවා. මම පස්සෙන් දුවලා ගිහලා අම්මව අල්ලගත්තා. මං කිව්වා ඔයා අයිස්ක්‍රීම් කොලේ බිමට දැම්මා කියලා. ඉතින් කිව්වා ගස්සලා ඉතින් මෙහෙම කළා කිව්වා. මං කිව්වා ඉතින් කියන්නේ ඒක අරන් දාන්න. මොකද කියලා කිව්වා මං කිව්වා ඉතින් එහෙම ලස්සන රටක් හදන්න බෑනේ අපිට කියලා. අපි ඔක්කොම එකතු වෙලා අන්න එහෙම කුණු විසි කරන මිනිසුන්ට විරුද්ධ වෙමු. බස් ටිකට් එකක් හරි විසි කරන අයව දුවලා ගිහලා අල්ලගෙන අපි කියමු ඉතින්. නරක දෙයක් කියන්නේ නෑනේ කුණු හරපයක් කියන්නේ නෑනේ. නේද? ඒක නිසා අපි එහෙම කියමු අපි එහෙම කොහොම හරි අපි ලස්සන රටක් හදමුකෝ. මේ කුණු බැහැර කරන ක්‍රමය අපි එහෙම ආකල්ප වලින් අපි හැදුනොත් අපිට ලස්සන රටක් හදන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති නැද්ද ඩෙන්ගු නැති වෙන මේ ස්වභාවිකව එන වෙන ලෙඩ රෝග වලින් මේ ශ්වසනාබාධ නැති සුවඳ රටක ජීවත් වෙන්න ආස නැද්ද? සුවඳ රටක ජීවත් වෙන්න ආසයි නම් අපි සුවඳ පිරුණු මිනිස්සු වෙන්න ඕන.